ගයිස් ඔහා ගොසයිමස් ඉතින් ඕන් දැන් තමයි හැරුණේ දේ වැඩට ගියා වැඩට ගිහලා ඉතින් දැන් තමයි හැරුණේ 5යි වෙලාව මම පොඩ්ඩක් යන්න ඕන ටවුන් එක පැත්තට මේ බඩු ටිකක් තියන ගන්න එහෙනම් අපි යන ගමන් සෙට් වෙමුනේ බයි බයි හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් එළියට බැස්සා යන්න පොඩ්ඩක් වහීද කියලා හිතනවා අප්පා පොඩ්ඩක් අහස පේනවනේ අහස චුට්ටක් වලා කුඩු වහීද දන්නේ නැහැ ගිහිල්ලෙන්දි Piti Yanko ini ramai ini part එක ඉතින් මම පිටිපස්සේ මම ඉන්නේ part එක ඕකේ එහා කෙරවලේ මේකේ තමයි ඉන්නේ ඉතින් අපි යන්කෝ බයිසිකල් යන්නේ මම ඉන්නකෝ යනකම් සෙට් එක ඒක වලි ස්ට්‍රෙන් තමයි යන්නේ මේ මං යන පාර තමයි ඉතින් ඔය ට්‍රේන් උත් යන්නේ. ඉතින් බයිසිකලෙන් පැද්ද බයිසිකලේ පැද යනවා වීඩියෝ ගන්නත් බෑනේ. දැන් බයිසිකලේ කල්ලු කරගෙන යනවානේ. ඉතින් තමයි ඉතින් එන්නේ වැඩට යනවා නිදා ගන්නවා. 5යි වෙලාව ඕන් දැන් ටික කලින් තමයි නැගිට්ටේ. ඔස්සයක් දාගෙන ආවා. ඉතින් ඔයාලා මං ගැන දන්නේ නැහැ නේ. මොනෝ මම පොඩ්ඩක් කියන්නයි ඉතින්. මෙහෙම මගේ නම රසින්දු. මම ජපාන් ආවේ නම් මේ ළඟදී ගොඩක් කල් නෑ. 2026 අප්‍රේල්. ඒ කියන්නේ දැන් ඇවිල්ලා මාස 3ක් විතර. ඉන්නේ සයිතමා කවගොය වල. එහෙනම් ඔක්කො ස්ටුඩන්ට් ඉසින්නේ. ඔක්කො එකේදී ස්ටඩි කරනවා මේ දවස්වල අපිට යසුමි ඊළඟ මාසේ 17 වෙනකන් යසුමි නට්‍යසුමි කියන්නේ මේ අවුවයි මේ දවස්වල සෑහෙන්න අවුවයි සෙල්සියස් අංශක 40 විතර අවුවයි මේ හින්දා යස්මි දීලා තියෙන්නේ නිවාඩු දීලා තියෙන්නේ ඉස්කෝලේ දැන් ආ දුදේ වැඩ ගිහිල්ලා නිදාගත්තා ඊට පස්සේ හැරලා උයලා කාලා උයලා කන්න හම්බුනේ නැහැ බත් වර්ගයක් තිබ්බා ඊයේ උය පුඩියක් ඒක කෑවා දැන් යනවා අර ලුණු හිම ඉවරයි ලුණු කෑලි ලුණු ටිකක් අරන් එන්න ඕනේ. දැන් හෙටත් ආයෙ වැඩ හෙට ඉඳලා හෙට අනිද්දා සිකුරාදා සෙනසුරාදා දවස් ටිකේම වැඩ. ඉතින් දැන් යනවා ඉතින් ඒ ටික අරන් එන්න. අපි එන කඩේට ගිහලා සෙට් වෙමුකෝ. ඉතින් මං ඉන්න පැත්ත මේ මෙතන තියෙන රේල් පාර. පොලිසිය යනවා බයිසිකලේ පැදෙන හැම වීඩියෝ කරන් ගියා නම් දැක්කනම් ඉවරයි මටත් හිතුණා ඉතින් YouTube channel එක පටන් ගන්න කියලා ඉතින් බලමු ඉතින් නේද ඔයාලා ඉතින් මේ වීඩියෝ එකට දක්වන රියැක්ෂන් එක මත තමයි ඉතුරු ටික තීරණය වෙන්නේ. මම ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් පොලිස් වාහනේ ගියාම අර ගෙදරට මොකක් හරි කේස් එකක් වෙලා තියෙනවා. කේස් එකට මේ කවගොය වල තියෙන නේපාල් කඩයක් කලාල් මාට් කියලා කියන්නේ. මම පිටිපස්සෙන් තියෙන කඩේ තමයි. මේ තියෙන කඩේ. ඕකට තමයි ඉතින් යන්නේ. මේ නේපාල් කඩයක්. ඔගේ තියෙන පරිප්පු ලුණු හැමදේම වගේ තියෙනවා. ලංකාවේ ආල් තියෙනවා. ඒ හින්දා අවුලන්නේ. වැඩි ලීසි. ඉතින් කඩේ ඇතුළේ ඉන්නේ. ගන්න කියන්නේ ලුණු තමයි විශේෂයෙන් මොන්ලා තිබ්බ ලුණු එකක් ගත්තා. ඔහොම ඉන්නකන. එතන ලුණු එකක් ගත්තා. මෙතන තියෙනවා ග්‍රෑම් 750 කිලෝ තියෙනවා. ඊයේ නේද? තියෙනවා දන්නේ ඔයගොල්ලන්ට. N 300යි. N 300යි ඒක. ගාලික් එකක් ඔය හිටියේ ගාලික් එක නෑ කියන්නකො එන මේ ගාලික් එක මේ තියෙන මේක මේ පොඩි එකක් තිබ්බා මේක ලොකු වැඩි මිහිලා මේ පොඩි එකක් තිබ්බා පොඩි එක නෑ කියන්නකො මාර කේස් එක මේ කඩේ තියෙන තව බඩු හොඳ වෙන්න බඩු තියෙන
නූල්ලස් තියෙනවා, පොල් කිරි තියෙනවා, සොයාබීන් තුන පහ අඳුරි මිරිස් ලංකාවේ ගොඩක් ඒවා තියෙනවා. MD තියෙනවා නේ. MD තියෙනවා. අපඩම් තියෙනවා. සැමන් ටින් එක ගාම මේ බැලුවේ තියෙනවා කියලා. ඒක නෑ වගේ. ඉවර වෙලා තියෙනවා. අරගෙන කියන්නේ මාර වැඩි. කරාදි. මේක වතරයි යනවා ඉතින්. පරිප්පු හැමනම් තිබ්බා ගෙදර. ඔච්චර තමයි යන්නේ. නෑ වැඩේ මේ ලුණු විතරයි ගත්තේ. අර සුදු ලුණු එක තිබ්බේ නෑ. ලුණු එක ගත්තා 300යි. මාර සීන් නෙමෙයි. බයිසිකලේ දාලා ගිහින් වාහනයක් ගත්තා. දැන් ගඩින්කෝ බයිසිකලෙ නැති. මේ වාහන බලන්න පෙන්නක් දැදලු. අපිට කොම්බිනේට් තියෙන අපි කොම්බිනේට පොඩ්ඩක් ඔළුව දාලා යන්නේ. නැත්තම් නිකන් පාළුයි වගේ අප්පා. මේ මෙතන පිටිපස්ස තමයි එකේ තියෙන්නේ. පාර කෙළවර එකේ. කොම්බිනේට් ගිහලා අපි ටවුන් එකෙන් දෙන්නේ. ඊට පස්සේ තමයි කිරිය හදාගන්න. මේක දාලා වහනවා. Sampai sini nih ini kira banget. Nah, ada nak complete kira. Amma. ඔච්චර තමයි කියන්න තියෙන්නේ නා. අද දවස් වොන් ඉතින් ගියා දැනුනේවත් නැහැ. දෙයකට ගියා 11ට විතර නෑ 12ට ඉවරුනේ. 12 මාර විතර වුණා ගෙදර එද්දි. නිදාගත්තා දැන් මම ඇහැරලා ටවුන් එකට ආවා. දැන් ගියා යුවා කෑව නිදාගත්තා. ආයෙ හෙට උදේ වැඩ හෙට 10ට වැඩ. ඕච්චි බබෙක් කෙනෙක් ඉඳලා එතන අපි බබ පස් වෙලා අපිට ලේසි වැඩේ. මොනට ගියා මේ නැත්තම් එහෙම උතනින් එන්න වෙන්නේ නැහැ අද. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක ඉස්සරහට තව වීඩියෝ අරන් එන්න. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඔයාලා සපෝට් එක තමයි ඕනේ. ඉතින් ඉස්සරහට සපෝට් එක දෙනවා නම් ඉස්සරහට වීඩියෝ දාන්න. කෝච් එක අයියෝ බින්ගේ ඉන්දියාව බින්ගේ වැඩන්නේ මම එද්දි කෝච් කෙනෙක් ගිහිල්ලා ඉවරයි. එහෙනම් ඉතින් අදට යන්න channel එක subscribe කරලා follow කරන්නේ නැහැ නේ සමා වෙන්න ඕන. subscribe පාරක් දාලා like එකක් දාලා comment එකක් දාන්න. තව දවස් දෙකක් විතර තව වීඩියෝ එකක් ගෙනත් දෙන්න. ඊ අසුමිත් එක්කනේ. අඩුපාඩු ඇති ගණන් ගන්න එපා. පළවෙනි එක
අනික ලැජ්ජයි කඩේ අතන ලෝසන් සවන් කොම්බිනියට ගිය පෙළේ කැෂියර් එකේ බිල් කරන ටික ගත්තේ නැහැ. අපේ ඉස්කෝලේ සෙන්පයි අයියා කෙනෙක් හිටියේ. ඉන්නෙන් සෙයියේ. ලැජ්ජයි ඒ හින්දා ගත්තේ. තව කෝච්චයක් ගන්න. ඒකත් ගියා. මේ ඉතින් ප්‍රධාන වාහනේනේ. කෝච්චිය ගියා ඉතින්. හරි අද ටිකින් යන්නම් කියලා මම දැන් කිව්වා නේ බං 20 පාරක් විතර. මූ යන්නෙත් නෑ මොනවද යද්ද නේද? වහිද දන්නේ නැහැ පේනවා නේ අහසේ පාට. යන්තම් පොදක් ගියා දවල් වරුවේ. ඇයිද වහිද දන්නේ නැහැ. හෙට උදේ නම් වහින්න එපා වැඩට යන්න තියෙනවා. දෙනවා කියනවා. අයියෝ කොම්මෙලි අප්පා ඒක තමයි ලොකුම වැඩේ. ඉතින් මේක බලන ජපානයේ ඉන්න කට්ටිය මේක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න ඉන්න පැත්ත. මම ඉන්නේ සයිතමා කවගොයේ සිටි එකේ. දැන් මේ උලම් පාර නම් ඒකට පස්ත ගණීපයි මේ වෙහිකලුව තියෙන හින්දා. තවත් කෝච්චියක් එනවා බලමු ගෙදරට යන්න කලින් මේදී. රේල් පාරේ රතු බබා වැටිලා තියෙනවා. කොයි පැත්තෙන් යන්නේ? අර පැත්තෙන් ඉස්සරහින් ඉන්නේ. බලමු. මේ එක්ස්ප්‍රස් එකේ ඉන්නේ. එක්ස්ප්‍රස් ට්‍රේන් එක තමයි නේ ඕන යන ජෙට් එක වගේ. දැන් මේත් අර පිටිපස්සේ කිය ළඟ හින්න මේ චුට්ට හිමීට යන්න. ඔය එකක් එනවා. එකක් ගියා. යාළුවෙක් කතා කරන්නේ. පොඩ්ඩක් ලැජ්ජයි මේ ඉස්සල්ලා හින්න ගණන් ගන්න එපා. ඒකින්ද මම එඩිට් ගත්තේ. හරි එහෙනම් මේ පස්සේ හම්බෙමු. මම තව වීඩියෝ එකකින් හම්බෙන්න. අදට යනවා. bye friends. subscribe කරන්න. channel එක subscribe කරලා like කරලා share කරලා comment කරලා support එකක් දෙන්න. යනවා. අතෝ හිතකුරෙත්තේ හරියට ගොසයි මස්තා. bye bye.